මේ ඔයා මෙහෙම ගමනක් ගියාම ඔයා කියන මේ ගහ පෝෂණය කරන්න පණ දීපු මිනිස්සු ඉන්නවා. ගහකට වතුර, ගහකට ආලෝකය, ගහකට තවත් දේවල් වගේ මේ වගේ අම්මා තාත්තා මේකට පණ දීපු මොකද සාමාන්‍ය ලෝකේ කියමනක් තියෙනවා දෙමව්පියෝ දරුවෙකුට ආදරේ තරම් දරුවෝ දෙමව්පියන්ට ආදරේ නැහැ කියලා. දමාටුන්ට ඒක දැනෙන්නේ නැහැ. ඔයාගේ අම්මා තාත්තා අවුරුදු 20ක ළමෙක් ඔයාව හදන්න අසීමිතව මහන්සිලා තියෙනවා. මේ මිනිස්සු ජීවිතේ ගොඩාක් දේවල් කැප කරලා තියෙනවා. මේ අම්මලාගේ දත්, කොණ්ඩවල්, මූණවල් ගිහිලා දෙන ළමයි වෙන්නේ. මේ තාත්තලාගේ කොණ්ඩවල්, මූණවල්, පපුවේ මහන්සිකම් අරලෙඩ මේලෙඩ ඔක්කොම හැදිලා තියෙන ඔය ළමයි ජීවිතේ වෙනුවෙන් කැප කළා. ඒ නිසා අවුරුදු කිසි ගණන් වල ඉතින් නම් ඒ මිනිස්සුගේ හීනේ ඔයාගේ නංගිපන්. බොහොම කලාතුරකින් හිම නැති සුළුතරයක් ආය ඇති. අඩු ගන්න මේ මිනිස්සයා කර හීනේ වෙලා තියෙන ඔයා. හරි නිසා ඔයා ගමනක් යන්න, ලොකු ගමනක් යන්න. ඒ ගමන ගියාම ඔයාට උදව් කරව මේ පෝෂණය මිනිස්සුන්ට පුළුවන් දේවල් කරන්න. ඔයා කවදාවත් හොඳට ඉගෙනගෙන පාට ලොකු ගමනක් ගියහැගේ දරුවෝ. අපේ රට හොඳ වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. හොඳ වුණා හෝ නොවුණා කැම්පස් එකට ගිහලා මොකක්ද ෆස්ට් ක්ලාස් එකක් ගත්තොත් අනිවාර්ය රටකට PhD එකට යන්න පුළුවන්. ඒ රටවට ෆුල් ස්කෝල් එකක් දෙනවා. ෆුල් ෆන්ඩ් කරනවා. සියල්ල රට වියදම් කරනවා. නිසා ඔයා යන්න අර ලොකු ප්‍රතිඵල නැත අර මං NDT කියපු පුතේ කෙනෙක් ඔයාට අවස්ථාව තියෙන අවස්ථාව ගන්න. හැබැයි මතක ඇතුව මේ දෙන්නට ඔයාට පුළුවන් උපරිමයෙන් කරන්න. ඔයාට ස්වභාව ධර්මයේ බලන්න.